අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්ද? බැහැ නේද? හැබැයි අපිට අපේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. වෙච්ච දේවල් වලට පසුතැවි ඉන්නවට වඩා ඒවායින් ජීවිතයට යමක් එකතු කරගෙන අනාගතයේදී සතුටින් ඉන්න උත්සාහ කරමු. අපිට පුළුවන් මේ දේ කරන්න. ඉතින් ආයුබෝවන් කියලා අදත් සුපුරුදු ආදරෙන් ඔයාලා හැමදෙනාම එකතු කරගන්නවා මිල්කල්ස් ඒන්ජල් මගේ YouTube channel එකට. අද මොකක්ද මම ඔයාලට අරගෙන රීඩින් එක කියලා බලමු. මම හිතන්නේ කොට දෙනෙක් දන්නවා ඇති දැනටමත් මොකද්ද අද අපි අරගෙන ඉන්න රීඩින් එක කියලා. ඉදිරි සතියේ ඇතුළත ඔයාලට මොනවද සිද්ධ වෙන්නේ කියලායි මම අද බලන්න යන්නේ. මුලින්ම කියනවා මේක පික් a card ක්‍රමයට ගේන පොදු රීඩින් එකක්. එමත් නැත්නම් පොදු අනාවැකියක්. ඒ වගේම තමයි විශේෂ දෙයක් තියෙනවා කියන්න මේක ටයිම්ලස් රීඩින් එකක්. ඒ කියන්නේ මේක ඔයා බලන්න පටන් ගත්ත දවසේ ඉඳන් සතියක් ඇතුළත තමයි ඔයාලට මේ වීඩියෝ එකේ කරුණු අදාළ වෙන්නේ. එහෙම නැතිව මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ ඉඳලා නෙමෙයි. ඉතින් මේක පොදු රීඩින් එකක් නේ. ඔයාලටත් ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට ඒ වගේම ඔයාලගේ අනාගතය ගැන බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් පුද්ගලික ටැරොට් කියවීමක් ලබා ගන්න. ඒ සඳහා ඔයාලට පුළුවන් තිරේ දිස් වෙන WhatsApp අංකයට මට WhatsApp එකක් දාලා තියන්න. එතනම 075 118යි 7889 මගේ WhatsApp අංකයෙන් ඔයාලට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේමයි ඔයාලගේ ප්‍රශ්නයකට හේලින් එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔයාලට පුළුවන් මේ දුරකථන අංකයට මැසේජ් එකක් දාලා විස්තර ලබා ගන්න. ඔන්න දැන් ඩිස්ප්ලේ වෙන ඔයාලට ෆයිල් තුනක් වෙනද වගේම මතක් කරනවා මේ ෆයිල් තුන අතරින් ෆයිල් එකක් තෝරගන්නකොට අන්තිමට කල්පනාකාරී වෙන්න එක පාට දැකපු ගමන් ෆයිල් එක තෝරන්න යන්න එපා. එහෙම වුණොත් ඒ එන ෆයිල් එකේ කියවීම ඔයාලට ගොඩක් දුරට අදාළ වෙන්නේ නැති වෙයි. ඉතින් ඒ හින්දා හොඳට ෆයිල් එක දිහා බලලා තමන්ගේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොන හරි දෙයක් ගැන හිතාගෙන හොඳට කල්පනා කරලා චුට්ටි වෙලාවක් අරගෙන ෆයිල් එකක් තෝරගන්න. තරම් පොඩි කාලයක් දෙන්නම් ඔයාලට ෆයිල් එකක් තෝරගන්න. මේ කාලය තුලදී හොඳට හිතලා බලලා ෆයිල් එකක් තෝරගන්න. ඔය අතරේ ආයෙත් මතක් කරනවා මේක පොදු රීඩින් එකක් කියන එක. ඉතින් පොඩි ඉල්ලීමක් කරනවා මේ රීඩින් එක ඔයාලට ගැලපෙන්නේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. මම හිතන්නේ දැන් වෙලාව ඇති නේද ෆයිල් එකක් තෝරගන්න. වැඩිපුර කාලෙත් යනවානේ. අපි එහෙනම් බලමුද ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ඇවිල්ලා තියෙන රීඩින් එක මොකක්ද කියලා. ඔව් අපි බලමු ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට. ඔයාගේ ඉදිරි සතිය කොහොමද? ඔයාට ඉදිරි සතිය ඇතුළත මොනවාද සිද්ධ වෙන්නේ කියලා. අපි එහෙනම් බලන්න යමු. මුලින්ම කියන්න ඕනි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාගේ හොඳ කාලේ ඉදිරියට එනවා කියන එක. හැමදේම හොඳට වෙනවා. ඔයා මොකක් හරි ප්‍රශ්නයක හිටපු කෙනෙක් නම් ඔන්න ඔයාගේ ප්‍රශ්න ටික විසඳලා යනවා. මොකක් හරි වැඩක් කරගන්න බැරිව හරි එහෙමත් නැත්නම් මේක භාගයට නතර වෙලා තිබුණා නම් මොකක් හරි දෙයක් ඔයාගේ වැඩෙත් සාර්ථක වෙනවා හොඳටම. ඒ වැඩේ ඉදිරියටම කරගෙන යන්න ඔයාට අවශ්‍ය වෙලා තිබුණු ධනය ඔයාට ලැබෙනවා. සමහරක් වෙලාවට ඔයාගේ යාළුවෝ ඔයාට උදව් කරනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට ඔයාට ලොතරැයි ජයක් වුණත් ලැබෙන ඉඩකඩ තියෙනවා. මොකද මේ කාලේ ඔයාට දෙවියන්ගෙන් විශ්වයෙන් උදව් ලැබෙන කාලයක් තමයි. ඉතින් ඔයා කරන වැඩේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ඔයාට අවශ්‍ය වෙන හැම දෙයක්ම ඔන්න ඔයාට ලැබෙනවා ඉදිරි සතිය තුළදී. ආයෙත් කියන්න ඕනි ඔන්න ඔයා කාත් එක්ක හරි අමනාපයක්. එහෙමත් නැත්නම් කායෙක් හරි මොනවා හරි ප්‍රශ්නක හිටියා නම් වන්න ඉදිරි සතිය තුළ ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ ආයෙත් එක්ක තිබුණු මතකයටම එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නය ඉවර කරගන්න. ඔයා ඒ ආයෙත් එක්ක රණ්ඩු කරගෙන කෑ ගහගෙන යන්න හදන්න එපා හැම වෙලේම. මේ ප්‍රශ්නය ගැන හොඳට කල්පනා කරලා බලන්න. කලබල කරන්න යන්න එපා. කාලය ගන්න. අනිත් අයගේ මතවලටත් ගරු කරන්න. පොඩක් බලන්න මොකක්ද ඒ අය මේ ගැන කියන්නේ කියලා. පොඩක් ඒ අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්න. රණ්ඩුවට යන්න නැතුව මේ ප්‍රශ්නය සමතේකට පත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඔයාට.
ඇත්තටම අපිත් ආපහු රණ්ඩුවට යනවා නම් අපිත් කේන්ති අරගෙන ආපහු කෑ ගහන්න යනවා නම් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන්කම ලැබෙනවා ඒගොල්ලෝ දිහා කරුණාවෙන් බලන්න. චුට්ටක් හැම කෙනාටම ආදරය දෙන්න, කරුණාව දෙන්න. ප්‍රශ්නේ එනවා තමයි හැමෝටම. හැබැයි අපි හැම දෙයකටම කෑ ගහගෙන රණ්ඩු වෙවි යන්න අරකයි. ඉතින් ඔයාලට පුළුවන්කම ලැබෙනවා ඔයාට ඔයාවම පාලනය කරගන්න. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මේ තියෙන හැම ප්‍රශ්නයක්ම මග අරගෙන සාර්ථකව ඉස්සරහට යන්න. විශේෂම දෙයක් කියන්න තියෙනවා ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට. ඉදිරි සතිය තුළ ඔයා ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනි ඔයාගේ ළඟම ඉන්න කෙනෙක්ගෙන්. මොකද ඔයා ළඟම ඉන්න කෙනෙක් ඔයාව ලොකු අමාරුවක දාන්න ඉඩකඩ තියෙනවා. ඔයාව රවට්ටන්න ඉඩකඩ තියෙනවා සමහරක් විට. ඒකින්ද ඔයා හොඳට කල්පනාවෙන් ඉන්න. ඔයාගේ ළඟම ඉන්න අයගේ හැම කෙනාම වැඩි විශ්වාස කරන්න යන්න එපා. යාළුවෝ වෙන්න පුළුවන්, නෑදෑයෝ වෙන්න පුළුවන්. එයා වැඩි විශ්වාස කරන්න යන්න එපා. හැම කෙනා දිහාම පොඩි හරි සැකයක් තියාගෙන බලන්න. එතකොට අපිට ඇත්තටම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. හොඳට කල්පනාවෙන් ඉන්න වටපිට ගැන කාගවත් ගොදරක් වෙන්න යන්න එපා ඔයා. අපි හොඳ අවධානයකින් ඉන්නවා නම් කාටවත්ම බෑ අපිව රවට්ටන්න. අපි වටන්නත් බෑ කාටවත්. ඒ හින්දා ඔයා ශක්තිමත් වෙන්න. අනිත් අය ගැන හොඳ අවධානයකින් ඉන්න ඔයා. ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාලා අතර අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න එයාට හොඳ කාලයක් තමයි මේ කාලය. අලුත් දෙයක් පටන් ගන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒක මුදල් වලට දියුණුවට සම්බන්ධ වෙන දෙයක් නම් ගොඩක් හොඳයි. ගිණුම් කරණය, වෙළඳ ව්‍යාපාර වගේ දෙයක් පටන් ගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයා. ඔයාලට පුළුවන්කම ලැබෙනවා මහන්සි වෙලා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න. හොඳ අවධානයෙන් බලාපොරොත්තු වෙන්න ඉන්න පුළුවන්. තව කියන්න ඕනේ ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට සමහරක් වෙලාවට වැටුප් වැඩවීමක් ඒ වගේම උසස් වීමක් ගැන සුබ ආරංචියක් එන්නත් පුළුවන්. ඔයා ටිකක් මහන්සිලා වැඩ කරද්දි මොකද මහන්සි වෙන තරමට තමයි ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේමයි නොසිතූ අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ලැබෙන්න පුළුවන් ඔයාට. ඒ වගේම ලොතරැයි ජයග්‍රහණ උනත් ලැබෙන්න පුළුවන් කාලයක් තමයි ෆයිල් නම්බර් 1 තෝරපු ඔයාට ඉදිරි සතියේ කියලා කියන්නේ. ඉතින් මේක පොදු බලාපලයක්නේ. ඔයාලටත් පුළුවන් ඔයාලගේ අනාගතය ගැන, ඔයාලගේ තියෙන ප්‍රශ්නයකට මොන හරි උත්තරයක් ලබා ගන්න ඕන නම් ඒ ගැන, ඔයාගේ කරන රැකියාව ඉදිරියට මොකද්ද වෙන්නේ, ඔයාගේ ව්‍යාපාර සම්බන්ධයෙන්, ඒ වගේම ඔයාගේ පවුල ගැන, විවාහය, ආදරය, මේ වගේ මේ හැම දෙයක් ගැනම ඔයාලට අවශ්‍ය නම් පොත්ගලික කීමක් ලබා ගන්න. ඒ සඳහා 075 118 78 89 මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා තියන්න කියලා ආයෙත් මතක් කරලා සිටිනවා. හරි. අපි එහෙනම් දැන් බලමු ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට එන රීඩින් එක මොන වගේද කියලා. ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාගේ ඉදිරි සතිය කොහොමද කියලායි ඔන්න අපි දැන් බලන්න යන්නේ. මුලින්ම කියන්න ඕනි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාලා අතර ඉන්න පුළුවන් මොකක් හරි අලුත් දෙයකට අත ගහන්න ඕනි කියලා හිතාගෙන ඉන්න. හැබැයි තාමත් ඔයාට ඒ වැඩේ කරගන්න විදිහක් නැහැ. සමහරක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. කවුරු හරි කියන්න පුළුවන් ඔයාට ඔයා ඔය වැඩේ කරන්න එපා. ඔයාට ඔය වැඩේ කරන්න බෑ. ඔයාට ඔය වැඩේ හරියන්නේ නැහැ. එහෙම කියනවනේ. ඉතින් ඇයි ඔයා ඒක අහගෙන ඉන්නේ? ඔයා වැඩේ පටන් ගන්න. ඔයාට පොඩි අවධානමක් ගන්න වෙනවා. හැබැයි ඒත් ඔයාට වරදින්නේ නැහැ. අපි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒක වරදින්න හරියන්න හරි පුළුවන්. ඉතින් බය නැතුව ඔයාගේ හිතේ තියෙන අලුත් වැඩේ පටන් ගන්න. ඔයාට පුළුවන් දිනන්න. ඒ හින්දා බය නැතුවම අලුත් වැඩේට අත ගහන්න කියලා මට කියන්න පුළුවන් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට. ඒ වගේමයි පොඩි අභියෝග, පොඩි ප්‍රශ්න එනවා. ඒකට උත්තරය තියෙන්නේ ඔයා ළඟම තමයි. පසුබහින්න එපා. අල්ලගෙනම ඉන්න මොන ප්‍රශ්නය ආවත් මොන අභියෝගෙම ආවත් වැටෙන්න එපා. පව් බහින්නත් එපා. අල්ලගෙනම ඉන්න. ඔයාට පුළුවන් ඔයාගේ බුද්ධිය යොදවලා ඔයාගේ මහන්සිය දාලා ඒ වැඩේ දිගටම කරගෙන යන්න. ඔයාට පුළුවන් දිනන්න. ඔයාට ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නය දිහා වෙනම විදිහකට බලන්න. හැබැයි ඒ වගේ අවස්ථාවලදී සමහරව ඔයාට කියයි මෙන්න මෙයාට පිස්සු හැදිලා කියලා. මොකද ඔයා ඒ ප්‍රශ්න දිහා බලන්නේ අනිත් කවුරුත් බලන්නේ නැති විදිහටනේ. ඉතින් ඒ හින්දායි අපි දිහා බලන් ඉන්න අයට තේරෙන්නේ අපිට පිස්සු වගේ කියලා. හැබැයි ඔයාට වරදින්නේ නැහැ. ඔයා ගන්න තීරණය හරි. ඒ හින්දා කවුරු මොන දේ කිව්වත් ඔයා කරන වැඩේ අතහරින්න නැතිව අල්ලගෙන ඉස්සරහටම කරගෙන යන්න. චුට්ටක් මහන්සි වෙන්න වෙනවා.
හැබැයි ඔයාට වරදින්නේ නැහැ. ඔයා වැටෙන්නේ නැහැ. ඒ හින්දා බය නැතිවම වැඩේ පටන් අරගන්න. ඔයාලා මොන දේ මොන විදිහට කිව්වත් ඔයා ප්‍රශ්නේ දිහා අනිත් අය බලන්නේ නැති පැත්ත, අනිත් අය දකින්නේ නැති පැත්ත බලන්න. එතකොට ඔයාට පුළුවන් ප්‍රශ්නේ ඉක්මනටම ඉවර කරගන්න. ඔන්න කියන්න ඕනි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ඔයාගේ ආදරය විවාහ ජීවිතය තුළ හොඳම කාලයක් තමයි ඉදිරියට එන්න තියෙන්නේ කියලා. ආදරය, දයාව, කරුණාව, රාගය මේ හැමදේම ඔයාට ලැබෙනවා. ආදරයක් හොයන කෙනෙක් නම් ඔයාට කෙනෙක් ලැබෙන chance එකක් තියෙනවා. හොඳ අවධානයකින් ඉන්න. කවුද ඔයාගෙන වැඩිපුර හොයලා බලන්න කියලා. ඒ වගේම ඔයාට හොඳ eye connection එකක් තියෙන්නත් පුළුවන්. ඉතින් චුට්ටක් ඒ ගැන හොඳ අවධානයකින් ඉන්න. හැබැයි ඔයා ගෙදරටම වෙලා කොටු වෙලා ඉන්න නම් එපා. පොඩ්ඩක් එළියට යන්න, ඇවිදින්න යන්න. කට්ටිය ගැවසෙන තැන් වලට යන්න. එහෙම නැත්නම් ඔයාගේ කෙනාවට මිස් වෙන්න පුළුවන්. තව කියන්න පුළුවන් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ඔයා මෙච්චර දවසක් හිමින් කරගෙන ආපු වැඩක් ඔයාට සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ආගේ ප්‍රාර්ථනාවක් ඉටු වෙනවා. ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ දෙයට. ඔන්න දැන් ඔයාගේ මහන්සිය ප්‍රතිඵලය ගන්න කාලය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් හිටියානම් ෆයිල් නම්බර් 2 තෝරපු ඔයා අතරින් කෙනෙක් ඔන්න ඔයාගේ බලාපොරොත්තුව ගොඩාක් දුරට සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක. විශේෂම දෙයක් තියෙනවා ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට කියන්න. ඉදිරි සතිය නම් ඔයාට වගකීම් ගොඩාක් පිරිච්ච සතියක් වෙනවා. සමහරක් වෙලාවට ඔයාට කරගන්න බැරි තරම් වැඩ ගොඩක් තියෙයි. ඒ වගේමයි ඔයා මානසික පීඩනයට වගේ ලක් වෙන්න පුළුවන්. ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයක් සමහරක් වෙලාවට හොඳ මදි වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඔයාට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවේම ඔයාට පණිවිඩයක් දෙන්න. මොකද දන්නවද මේ මොන ප්‍රශ්න වගකීම් වැඩ කොච්චර තිබුණත් ඔයා බය වෙන්න එපා. ඔයාට ඒ හැමදේම කරගන්න ඒ හැමදේම හොඳම විදිහට ඉවර කරගන්න පුළුවන් කියන පණිවිඩය විශේෂයෙන් ඔයාට දෙනවා. ඉතින් ඇයි අපි බොරුවට බය වෙන්නේ? අපිට පුළුවන්. ඉතින් මොනවාමයි ෆයිල් නම්බර් 2 තෝරපු ඔයාට ආපු රීඩින් එක. ආයිත් මතක් කරනවා මේක පොදු රීඩින් එකක්, පොදු බලාපොරයක්. ඉතින් ඔයාලගේ ඕනම ප්‍රශ්නයකට රීඩින් එකක් ඒ වගේම හීලින් එකක් ලබා ගන්න ඕන නම් 075 118 7889 මගේ WhatsApp අංකයෙන් මම සම්බන්ධ කරගන්න කියන එකත් මතක් කරලා සිටිනවා. හරි. එහෙනම් අපි දැන් බලමු ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට එන රීඩින් එක මොන වගේද කියලා. ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාගේ ජීවිතේ තීරණාත්මක සතියක් තමයි ඉදිරි සතිය. ලොකු වෙනස්කමක් වෙන්න යනවා. ඒ වෙනස්කම ඔයා බාර ගන්න ඕනේ. සමහරක් වෙලාවට රැකියාව වෙනස් වීමක් වෙන්නත් පුළුවන්. එමත් නැත්නම් ඔයාගේ ප්ලෑන් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාගේ ආදර සම්බන්ධී අහිමිවීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාට වෙනස්කම ඒ අහිමිවීම බාර ගන්න වෙනවා. මොකද ඔයාට ඉස්සරහට යන්න ඕන නම් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න නම් ජීවිතේ හොඳ ගමනක් යන්න නම් ඔයාට මේ වෙනස්කම මේ අහිමිවීම බාර ගන්න වෙනවා. ඔයා එහෙම නැතිව අඬ මේ ගැනම හිත දුක් වෙවි ඉන්න ගියොත් ඔයාට නරක කාලය තමයි එන්නේ. ඔයාගේ අනාගතය හොඳයි. ඉතින් ඇයි අපි අතහැරන දේ ගැන ඕනවට වඩා හිතේ තියෙන්නේ? අතහැරන දේවල් අතහැරලා දාන්න. යන ආයත යන්න දෙන්න. අලුත් වෙන්න. ඔයා ඒ අලුත් වෙනසට සූදානම් වෙන්න කියන එකයි මට කියන්න පුළුවන් වෙන්නේ ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට. මොකද ඒ වෙනස්කම වුණා කියලා, ඒ අහිමි වුණා කියලා ඔයාගේ ජීවිතේට අයහපතක් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතේට යහපතක් වෙන්න නම් ඔයා ඒ අහිමි වීම බාර ගන්නම වෙනවා. ඒ වෙනස් වීම බාර ගන්නම වෙනවා. ඉතින් ඒ සඳහා හොඳ සූදානමක් වෙන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට කියන්න තියෙන්නේ ඔයා ටිකක් කේන්ති යන ඒ වගේම ඔයාට තද තීරණ ගන්න වෙන සතියක් තමයි ඉදිරි සතිය. මේ මොන දේ වුණත් ඔයා වැඩ කරන්නේ ඔයාගේ මතයට විතරයි. හැබැයි ඔයාට වරදින්නේ නැහැ. මොන ප්‍රශ්නය ආවත් පටන් ගත්ත වැඩේ ඉවර කරනවා ඔයා. ඉතින් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ ඉලක්කය ඉටු කරගන්න. හරි ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි ඒක. ඒත් ඔයා හිතුවටත් වඩා වැඩියෙන් හොඳටම ඔයා දිනනවා. හැමෝගෙන් පිළිගැනීම ලැබෙන ඔයාට. ඔයාගේ ජයග්‍රහණයට. තව දෙයක් කියන්න ඕනි. ඔයා තව අලුත් දෙයක් ඉගෙන ගන්න එමත් නැත්නම් ඔයා ආස කරන දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාට ඒ දේ ඉගෙන ගන්න. ඒ වගේමයි ඔයාගේ මහන්සියට හොඳ මුදලක් ලබා ගන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා. අලුත් දෙයක් ඉගෙන ගන්න හොඳ කාලයක් තමයි ඔයාට
මේ ඉදිරියට එන්නේ. ඉගෙනීම කටයුතු කරනකොට සමහරක් වෙලාවට ඔයාට ඔයාගේ ගෙදරකින් චුට්ටක් ඈතට යන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ පවුලින් ඔයාගේ නිවසින් චුට්ටක් ඈතට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාව එන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේ කැපවීම කරන්නම් වෙනවා. ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඇත්තටම ඔයාට පුළුවන් එක දෙයක් ගැන. ඔයා ආස කරන දේ ඔයා ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න දෙයට වෙන්න පුළුවන්. මොකක් වුණත් ඔයා කරන වැඩේට විතරක් අවධානය දාන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාට. ඒකින්ද ඔයාට පුළුවන් ඔයා ඉගෙන ගන්න දේෙන් එහෙමත් නැත්නම් ඔයා කරන මොකක් හරි දෙයකින් මාස්ටර් කෙනෙක් වෙන්න. ඔයා යන්න පුළුවන් උපරිම දුරට යනවා කියලා කියන්න පුළුවන් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට. ඉතින් අත්හරින්න එපා. ඔය ආසාවෙන් ඉගෙන ගන්න දේ එමත් නැත්නම් ඔයා කරන රාජකාරිය හරියටම කරන්න. ඒ වගේමයි ආදරය හොයන කෙනෙක් නම් ඔයා මේ විදිහට දක්ෂ විදිහට ඉගෙනීම් කටයුතු කරගෙන යනකොට රැකියාවේ කටයුතු උනත් දක්ෂ විදිහට කරගෙන යනකොට ඔයාට පුළුවන් ඔයාගේ කෙනාව හොයාගන්න එමත් නැත්නම් ඔයාගේ කෙනාව ලැබෙන්න අවස්ථාව උදා කරගන්න. ආයෙත් කියනවා ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ඇත්තටම ඔයාට ඔයාගේ හැම වැඩක්ම ඔයාගේ හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේමයි ඔයාගේ තියෙන ප්‍රශ්න විසඳගෙන ඔයාට පුළුවන් ඔයාගේ උත්සාහයෙන් සාර්ථක වෙන්න. අනිත් අය ගැන අනිත් දේවල් ගැන බල ඉන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න. ඉක්මනටම ඔයාට පුළුවන් ඔයාගේ දිනුම් කනුවට යන්න. සුබ පතනවා මමත් ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාලට. ඉතින් ඔන්න ඔහොමයි ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාට ආපු රීඩින් එක. ඇත්තටම මේ ෆයිල් තුනටම ඇවිල්ලා තියෙන රීඩින් එක සුබදායක රීඩින් එකක්. ඉදිරි සතිය ඔයාට සුබදායක වෙනවා කියලා කියන්න පුළුවන් හැම දිනාටම. එහෙනම් ඉතින් මිරකල්ස් ඒන්ජල් මමත් ඔයාලා හැම දිනාටම ඔයාලා කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. එහෙනම් ඉතින් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. අයිබෝවන්. ස්තුතියි ඔයාලා හැම දිනාටම.